කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මම නම් හොඳින් ඉන්නවා. ඒ වගේ මට අද ගොඩාක් සතුටු දවසක්. මගේ කාලයක් තිස්සේ හිතාගෙන හිටපු එක හීනයක් ඉෂ්ටු වෙන්නයි යන්නේ. මොකද්ද කිව්වොත් මට ජොබ් එකකට මං ඇප්ලයි කරා. මං කලින් ඉන්ටර්විව් එකට ගියා පළවෙනි පාර. අද මට දෙවෙනි පාරට එන්න කියලා කෝල් කරා. ඉතින් අද මම මේ යන්න තමා හදන්නේ. ඇත්තම කිව්වොත් මං මැරි කරන්න කලිනුයි මැරි කරාට පස්සේ ජොබ් කරා. ඒත් මං ඒ වගේ අයින් වුණා බබා හම්බුනාට පස්සේ. මොකද මන්ට බබාත් එක්ක ජොබ් එකක් කරන්න අමාරු නිසා. ඊට පස්සේ දැන් බබාටත් තේරෙන නිසා ලොකුත් නිසා හස්බන්ඩ් එක්ක කතා කරලා ඉතින් මං ජොබ් එකක් කරන්නද කියලා ඇහුවා. ඉතින් එයා හා කිව්වා. ඊට පස්සේ ඉතින් මට අපේ නැන්දා කෙනෙක් ජොබ් එකක් හොයලා දුන්නා. මොකද එයාමයි ඉතින් මෙහෙම දෙයක් තියෙනවා ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා කිව්වේ. ඉතින් මං ඇප්ලිකේෂන් එකක් දැම්මා. ඉතින් මේකට මට ඉන්ටර්විව් එකට එන්න කියලා ගියාට මං ඉතින් ෂුවර් එකකින් ගියේ නෑ මාව සිලෙක්ට් වෙයි කියලා. ඒ වුණාට මාව සිලෙක්ට් කරගත්තා. ඉතින් අද මගේ දෙවෙනි ඉන්ටර්විව් එක මම විතරයි ඉතින් මෙතන තමයි මට ජොබ් එක කරන්න වෙන්නේ. ඇත්තම කිව්වොත් ඔයාලා දන්නවා ඇති සනස මම ඒකේ తాවකාලික පදනම මත තමයි මට මේ ජොබ් එක හම්බ වෙන්නේ. ඒ වුණාට ටික කාලයක් ඇද්දි ඒක ස්ථිර කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මම ඒක ඉවර වෙලා ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මට තව දෙයක් ගෙදරටම ගෙනල්ලා තිබ්බා. වොෂින් මැෂින් එකක්. මම මේක ගත්තේ ගෙවීමේ ක්‍රමයට. මොකද මගේ වැඩ ටිකක් ලේසි කරගන්න ඕන නිසා දැන්. මොකද ජොබ් එකත් එක්ක ඉතින් ටික දැන් ඉතින් වැඩ ලේසි කරගන්න එපයි. ඉතින් මට හිතුණා මේකක් ගත්තත් හොඳයි කියලා. ඉතින් මම ඒක ගෙවීමේ ක්‍රමයට ලබා ගත්තා. ඉතින් ඒක දැනට මම මෙහෙම තමයි තියලා තියෙන්නේ. මොකද හස්බන්ඩ් ආපුවාම තමයි මේක දැන් හදාගන්න වෙන්නේ. ඉතින් ඒ වැඩත් ඉවර වෙලා තේ එකක් එහෙම බීලා ඔයාලා දන්නනේ මම ඉරටු ගානවා කියලා පොල් කොළවල. ඉතින් ඒ ඉරටු ගාන තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. මොකද පොල් කොළ වගේක් මම එකතු කරලා තිබ්බා. ඒවා ටික ඉතින් ගාලා තියාගන්න තමයි හදන්නේ. මොකද මේ දවස්වල පොල් කොළ හැමතිස්සෙම වැටෙන්නේ නැහැ පොල් අතු. ඉතින් මං පොල් අතු කපලා එකතු කරලා ඒවා ඉතින් කොළ ටික ගලවලා වෙනම තියාගන්න ඔක්කොම එකතු වුනහම ගාන්න. ඉතින් ඒකත් ඉතින් මං කරන දෙයක් ඉතින් පොඩි ආදායමක් හොයාගන්න. ඉතින් ඒ දේ හොඳයි. ඉතින් මම මේ දේවල් කරන්නේ මට හස්බන්ඩ් සල්ලි නොදීන එකකින්ද නෙමෙයි. එහෙම දෙයක් නෑ. ඉතින් මං ගෙදර නිකන් ඉන්න නිසා ඒ දේ කරනවා. ඉතින් හස්බන්ඩ්ට බරක් වෙන්න බෑනේ. මට පුළුවන් විදිහට මං ඉතින් කී හරි හොයා ගන්නවා. ඉතින් මේ වගේ ලොකු මේ ආදායමක් හොයන්න බෑ. ඉතින් මට පුළුවන් විදිහට මං ඉතින් මේ දේ කරන්නේ. ඉතින් තමන්ගේ හිතට සතුටක් දැනෙනවා. ඉතින් මේ දේවල් එහෙම කරගන්නකොට ඉතින් තමන්ගේ මහන්සියනේ. ඉතින් කාටවත් කරදරයක් නෑ. තමන්ගේ ගෙදරට වෙලා ඉතින් මං මේ දේ කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඉතින් මේ දේ එහෙම කරගන්න. ඉතින් කාටවත් බරක් නෑ. ඉතින් හොඳයි. ඉතින් මේ දේ ඔයාලත් කරන්නකෝ. ඊට පස්සේ මං ඉරටුවේ ගාගත්තා. ඊට පස්සේ මං කලින් ගාගත්තු ඉරටු වගේක් තිබ්බා. මං ඒ මිටියටම තියලා ඒ ටිකක් තියලා බැඳගත්තා. ඊට පස්සේ ඒ වැඩේ ඉවර වෙලා මට හම්බුණා මල් පැල දෙකක්. ඉතින් මම ඒ දෙකත් හදාගත්තා. ඒ දෙකත් හදාගෙන ඉවරලා එනකොට මේ අපේ බබා කුරුළු කූඩුවට මේ අර කුරුල්ලොන්ට ඉන්න කිරිලිය බිත්තර දාන හිටියානේ. ඉතින් එයාට කූඩුවක් හදනවා. මේ අනිත් බබා සෙල්ලම් ගයක් දාලා මිදුලේ පොඩි කාලේ වගේ. ඉතින් අපිත් ඔහොම සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් පොඩි බබාලානේ. ඉතින්
ඉතින් එයා ඔහොම තමයි යාගේ සෙල්ලංගේ හදා ගත්තේ. ඉතින් ඒවත් ඉවර වෙලා ඊට පස්සේ මං කලින් පොඩි පෝච්චි දෙකක් ගෙනත් තිබ්බා. මේ එළිය සිංකේ ගාව මල්ගස් වගේක් හදලා තිබ්බා. ඒ දෙකක් හදලා තිබ්බේ මේ පොල්ලෙලි දාලා මේ මනි ප්ලාන්ට් වගේක්. ඉතින් ඒ දෙකටත් අර දෙකට ගැලපෙන්න ඕන විදිහේ පෝච්චි දෙකක් ගෙනාවා. මේකට ඒ පෝච්චි දෙක බස්ස ගන්න. ඔය තියෙන ඔය වගේ පෝච්චි දෙකම තමයි මං ගෙනාවේ. ඔය දැල් මේ විදිහට බස්ස ගන්න. එතකොට ඔක්කොම එක වගේ නිසා ඒ ගෙනල්ලා ඉතින් මම පොඩි වෙනසකුත් කරා. ඉතින් හොඳයි දැන් ඉතින් බලන්නකෝ ඔයාලා. තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ ඉන්ටර්විව් එකත් එක්ක. ඉතින් දැන් ඉතින් ටිකක් බිසි වෙනවා මම ඉතින් තියෙන වැඩත් එක්ක. පුළුවන් විදිහට මම vlog එහෙම ගේනවා. මොකද මම මොන දේ කරත් මගේ channel එක නවත්තන්නේ මම මෙච්චර දුරක් ආවේ ඔයාලා නිසා. ඒ නිසා මම කීයකටවත් ඒක නවත්තන්නේ මට පුළුවන් විදිහට මම කරගෙන යනවා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. හැමෝටම බුස්සරණයි පරිස්සමෙන් ඉන්න.